මැසේජ් එකක් එවුවා හම්බුනේ නැද්ද? ඒක හම්බුණා. ඉතින් කතා කළේ නැත්තේ? බය හිතුණු නිසා. එදා කෝල් එක ආවට පස්සේ මං ගොඩක් කල්පනා කළා. ඒ දවස්වල මං කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. සොන්ගීට කැමතියි කියලා මං මුලින්ම කිව්වේ ඔයා එක්කයි. මගේ ලියුම් සොන්ගීට ගිහිල්ලා දුන්නෙත් ඔයාමයි. සොන්ගී නිසා මං දුකෙන් ඉන්න හැම වෙලාවකම ඔයා මගේ හිත හැදුවා. ඔයා කොච්චර දුක් වෙන්නේ නැතිද කියලා මට හිතෙනවා. මට සමාවෙන්න. හැබැයි ඉස්සරහටත් මේ දෙයම සිද්ධ වෙයි. කැමති නැති කෙනෙකුට ආදරය කරනකොට දැනෙන හැඟීම හැමෝටම වඩා මම දන්නවා. ඔයාට දැනෙන වේදනාව ඔයාට වගේම මටත් දැනෙනවා. ඒ ගැන හිතනකොට මගේ හිතට ගොඩක් අමාරුයි. දැනටමත් මම ආදරය කරන කෙනෙක් ඉන්න හින්දා ඔයා වෙනුවෙන් මම මොනවා කියලා කරන්නද? ඔයා වෙනුවෙන් කරන්න තියෙන එකම දේ තමයි ඔයාව ප්‍රතික්ෂේප කරන එක. එහෙම කරනවට සමාව වෙන්න. කවදා හරි දවසක හිත හදාගත්තාම මම ඔයාගේ හොඳ යාළුවෙක් වගේ ඉන්නවා. ඔයාව නැති කරගන්න බෑ. ඔහොම ඉන්න. සොන්ගේගේ අල්ලපු ගෙදර ඉන්න දෝමින් ජොන් කියන කෙනා මෙහෙට කලින් දැකලා නැද්ද? මොනවද මේ කියන්නේ? මේ මොකද්ද? මං කිව්වේ මීට අවුරුදු 12කට කලින් සොන්ගීට අනතුරක් වුණා කියලා. ඒ වෙලාවේ එයා බේරගත්ත කෙනාගේ ෆොටෝ එක. ඕක දැක්කට පස්සේ ඔයාට මොනවද හිතෙන්නේ? මීට කලින් දැකලා තියෙනවා වගේද? මේක වෙන්න පුළුවන්ද? අවුරුදු 12කට කලින්නේ. ඔයත් වෙනස් වෙලානේ. මාත් වෙනස් වෙලා. ඒක කොහොම වුණාද කියලා මාත් දන්නේ නැහැ. පොදුම කියන්නේ අවුරුදු 12කට කලින් දැක්ක වගේම කෙනෙක් ආපහු සැරයක් දැන් සොන්ගී ඉස්සරහට ඇවිත් ඉන්න එක. හැබැයි සොන්ගී එදා ඒ හිටියේ කවුද කියලා තාමත් හරියටම දන්නේ නැහැ. වෙනස් වගේ. හිතෙනවා කවදා හරි දවසක ආවපුව මට හම්බ වෙයි. එදා මම බේරගත්තට ස්තුති කරන්න ඕනේ. ඇයි මම බේරගත්ත කියලා තහන්න ඕනේ. ඇත්තටම මට ඒක දැනගන්නකම් හිතට නිදහසක් නෑ වගේ. මම බැනපු නිසා මෙයා හැත්තටම ගිහිල්ලද? හොඳටම බඩගිනි. මේ චිකන් ඩෙවල් එකක් ගන්න පුළුවන්ද? ඔයා මොකද මේ ඉන්නේ? අයියෝ දෝමින් ජුන්ගේ ගෙදරට ආවේ. කොහේ මිනිස්සයා? ඇයි මොකද මේ? එනවා. එළියට එන්න කිව්වේ. අතාරින්නකෝ. යන්න තැන නැති නිසා මෙහෙට ආවේ. හොස්පිටල් එකේ ඉඳන් ආපු දවසේ කවුරු හරි කෙනෙක් අපේ ගෙදර අවුස්සලා තියෙනවා.
මං ගොඩක් බය වුණා. යන්න තැනකුත් නැහැ. ඇයි නැත්තේ? ඔයාට ඕන නම් අම්මලා ගෙදර යන්න පුළුවන්. මං අම්මලා ගෙදර යන්න කැමති නැහැ. නිලියක් නිසා හෝටලෙක ඉන්නත් බෑ. ඔයා මං ඉන්න තත්ත්වය දන්නවනේ. ඔයාට යන්න දැන නැත්තම් එන්න මාත් එක්ක අපේ ගෙදර යමු. මොනවාද ඔයා මේ කියන්නේ? නැත්තම් මම ඔයාට ගයක් අරන් දෙන්නම්. එහෙ ගිහිල්ලා ඉන්න. මොන වුණත් මෙහෙ ඉන්න එපා. වෙන ඕන තැනක ඉන්න මෙහෙ ඉන්න නැතුව. හෝ කියු. කලබල වෙන්න එපා. මේ කිට්ටුව අපිට ඇයි තව ගියක් තියෙනවා. මේ කැමු යන ගෑනු කෙනෙකුත් ඉන්නවා. මුරකාරයොත් ඉන්නවා. ඒ ආරක්ෂාවත් හොඳයි. ඔයා හිට යන්න සොංගි. මේ කිල්ලීම. මේ කාලේ ඔයා පරිස්සම් වෙන්න ඕනේ. එහෙට ගිහින් විවේකයෙන් ඉන්න. හොඳයිනේ. ඔයා කාර් එකට ගිහින් ඉන්න. මම බඩු ටික අරන් ඉන්නම්. ඒක හොඳයි. හොඳයි. ඔයා නැති වෙලාවේ මං ගෙදරින් ගිහින් හිටියා මොනවද හිතෙන්නේ කියලා බලමුකෝ. තමුන් නේද අවුරුදු 12කට කලින් සොංගිව බේරගත්තේ? මට කියනවා අනන්තෙන් පියුමා ඇවිතින් තරු කුඹුරා. ඇයි මොකද? මම චොන්සොන්හි කරපු දවලට ගොඩක් ස්තුතියි. ෆෑන් වල තියෙන හෝකියුන්ට අයිති ගෙදරකටයි යන්නේ. මං යන්නේ කොහෙද කියලා එයාට කියන්න මොකටද? එයාට හොයාගෙන ඉන්න කියනවා වගේනේ. ඔව් ඕන්නේ නැහැ. මොකුත් ලියන්න ඕනේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? මාව බේරගන්න. තාමනේද? තමුන් කවුද? මොකද්ද? තමුන් නේද අවුරුදු 12කට කලින් සොංගිව බේරගත්තේ? මට කියනවා මට ලැබිලා තියෙන හැකියාවෙන් අනිත් අයව බේරගැනීමේ අවස්ථාවන් තව කීපයකට වැඩිය නැහැ. මම කවුද කියලා දැනගත්තොත් මගෙන් අයිතු ප්‍රයෝජන ගන්නවා. සාමාන්‍ය විදියට ඉන්න බැරි වෙනවා. මට මොනවද කරන්න පුළුවන්? මමවත් ඒ ගැන හරියට දන්නේ නැහැ. වාතය හරහා යනකොට යන තැන හරියට දන්නවනම් කිලෝමීටර් 300ක් විතර යන්න පුළුවන්. කාලය නවත්තන එක විනාඩියකට සීමා වෙනවා. වැදගත්ම දේ තමයි මගේ ශරීර තත්ත්වය. මට මතක් වෙනවා මුලින්ම ජං නීතිඥතුමා හම්බ වෙච්ච දවස. ඒ දවස මට කවදාවත් අමතක නැහැ. හැබැයි මගේ ශක්තිය මොන වගේද කියලා එදා මං හරියටම දැනගත්තා. මට ඒක කරන්න බැරි වුණා නම් එයාට මැරෙන්නයි වෙන්නේ.
බොන්න. අනේ මට උදව් කරන්න. මට මේ සල්ලි හම්බුනේ නැති වුණොත් මගේ අම්මගේ ඔපරේෂන් එක කරන්න බැරි වෙනවනේ. අනේ මට උදව් කරන්නකෝ. මහම නීති විද්‍යාලයට යවන්න යා කොච්චර උදව් වුණාද මට උදව් කරන්නකෝ. එයාට තේරෙන්නේ නැද්ද? මගේ ජීවිතේ බේර ගන්නවා කියලා හිතලා මට උදව් කරන්නකෝ. මගේ අම්මා නැතුනොත් මට ජීවත් වෙන්න වැඩක් නැහැ. අම්මට මොන හරි වුණොත් මම ජීවත් වෙන්නේ නැහැ. මම මොකටද තව ජීවත් වෙන්නේ? මම මේකෙන් පැල්ල මැරෙනවා. නවතින්න. ඕම නවතින්න. අම්මේ දැක්කද? අරක හිටපු මාමා එකපාරටම නැති වෙලා ගියානේ. ඒ කොහොමද? මොනවා? මේක හොඳ වෙලානේ. මේකයි යලෝගෙන ඉන්නේ. බොරුවක්ද කළේ? හරියට බලාගත්තනේ. මගේ අත අතරින්න.